ආයිබෝවන් බවහස්ත හෙළයා YouTube චැනලය හා සම්බන්ධ වන ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නට යන්නේ විශේෂ ග්‍රහමාරු දෙකක් සිදුවන මේ මැයි මාසය වෘශ්චික ලග්න හිමි ඔබට කෙසේ බලපායිද කියලා. මුලින්ම කියන්න ඕනේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තවමත් අපගේ බවහස්ත හෙළයා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක පිළිබඳව ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් මේ වීඩියෝ එක තවත් අයට නැරඹීමට ෂෙයා කරන්නත් කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි අපි බලමු මේ විශේෂ මැයි මාසයේ වෘශ්චික ලග්න හිමි ඔබට කොහොම බලපායිද කියලා. ලග්නාධිපති කුජ 9 වැන්නේත් ගුරු 7 වැන්නේත් කේතු 11 වැන්නේත් රවි 6 වැන්නේත් සනි බුධ සිකුරු රාහු 5 වැන්නේත් සිටියදී ආරම්භන මේ මාසය ඔබගේ ලග්නාධිපති 9 වැන්නේ ගමන් කිරීම ආර්ථික වශයෙන් එතරම් සුබදායක නොවුනත් රැකියා ස්ථානාධිපති උච්ච බලයෙන් 6 වැන්නේ ගමන් කිරීම නිසා බොහෝ වස්තු ලාභ හිමිවීමේ ඉඩකඩ පවතිනවා. විශේෂයෙන් රැකියා කටයුතු වල දියුණුවක් අපේක්ෂා කළ හැකි අතර රැකියා ස්ථානයේ ප්‍රධානත්වයට ඔබට හිමිවීමේ වාසනාව පවතිනවා. ගොවිතැන් වෙළඳාම් කටයුතු වලින් බලාපොරොත්තු වන ලාභ ලැබෙන අතර වියදම් පාලනය කර ගැනීම තුළින් ඔබට ආර්ථික ස්ථාවරත්වයක් පවත්වා ගත හැකි වෙනවා. ඔබට මෙතෙක් පැවති බොහෝ දුක් කරදර නිමාවට පත්වන අතර සතුරන් පරාජයට පත්වෙනවා. මේ මාසය ඔබට අලුතින් වැඩ කටයුතු ආරම්භ කිරීමට ඉතා සුදුසු මාසයක් වෙනවා. තත්ත්වය උසස් වන අතර සමාජයේ ගරු සැලකිලි හිමි වෙනවා. 7 වැන්න අධිපතියා උච්ච බලයෙන් 5 වැන්නේ ගමන් කිරීම නිසා මේ මාසය තුල ඔබේ විවාහ ජීවිතය ඉතා සතුටින් ගත කළ හැකි වෙනවා. ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පැවැත්වීමට ඉතාමත් පහසුවෙන් ඉඩකඩ ලැබෙන අතර කම්සැප ඉතා හොඳින් විඳිය හැකි මාසයක් වෙනවා. අවිවාහකයන්ට මංගල යෝග උදාවන අතර විවාහකයන්ගේ දරුඵල දරු සම්පත් අපේක්ෂාවන් මේ මාසය තුල ඉටු වෙනවා. දරුවන්ගේ දියුණුව මෙන්ම දරුවන් නිසා සතුටු විය හැකි මාසයක් වෙනවා. එහෙත් දරුවන්ගේ අසනීප සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. ගේදොර කටයුතු වල සතුට සාමදානය පවතින අතර ඥාති මිත්‍ර සම්බන්ධතා වර්ධනය වෙනවා. ඔබගේ වතුපිටි ඉඩකඩම් දේපළවල දියුණුවක් මේ මාසයේ අපේක්ෂා කළ හැකි අතර පොළව ආශ්‍රිත කටයුතු වලින් බොහෝ ලාභ ප්‍රයෝජන අත්කරගත හැකි වෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වෘශ්චික ලග්න හිමියන් මෙම මාසය තුල සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට වෙනදාට වඩා උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රියා කළ යුතු වෙනවා. ඔබේ උනන්දුව හා උත්සාහය මත තරඟ විභාග ආදියෙන් සමත් වීමට හැකියාව ලැබෙනවා. මේ මාසය තුල ඔබගේ ශරීර සෞඛ්‍යය බොහෝ දුරට යහපත්ව පවතිනවා. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට මේ පැවති අසුබ තත්ත්වයන් පවතිනවා නම්